Arkadaşlar sadece ben buradaki siyasi. මේ ගමේ මිනිස්සු කියපු එක දෙයක් තමයි මේ රෑට ഘോഷාකාරී සද්ද ඇහෙනවා කියලා. කියන්නේ පැහැදිලි කරන්න අමාරු සාමාන්‍යයෙන් මිනිස්සෙක් නොවන කෙනෙක් ඇති කරන ഘോഷාකාරී සද්ද ඇහෙනවා කියලා කියනවා. ඔයාලා පොඩ්ඩක් නෝට් එකෙන් අහන්නකො සද්දේ. ඔයාලට ඇහෙනවද ඒක? ඉන්න මම ෆ්‍රන්ට් කැම් එක දාගන්න. ගයිස් මට මේ අර නිකන් අමුතු ഘോഷාකාරී සවුන්ඩ් එකක් ඇහුණා කැලේ පැත්තෙන්. Fuck. Guys, සද්ද එනවා. කවුද උතන? ආතල් එකක් දෙනවද? කවුද උතන? සම්පූර්ණ වීඩියෝ බලන්න YouTube එකට ගිහිල්ලා කසායි බයි ගොයුම් කියලා සර්ච් කරන්න. කීයතුනේ සද්දයක් ආවනේ. මොකක්ද අතරින් IPL සීසන් එක පටන් ගත්තා. තරඟ භුක්ති විඳින්න 1x තරම් හොඳ ක්‍රමයක් නම් නැහැ. ඔයාගේ ප්‍රියතම කණ්ඩායම් වලට සහාය වෙන්න වගේම ලකුණු පුරෝකථනය කරලා සජීවී විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට BMW, laptops, iPhones වගේ දේවල් දිනා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ කසායි 9 කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ලොගින් වෙන්න. මෙහෙම කරොත් ඔයාට පළවෙනි ඩිපොසිට් එකේදී රුපියල් 35000ක බෝනස් එකක් ලබා ගන්නත් පුළුවන්. බයෝ එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා එහෙමත් නැත්නම් Google එකේ 1x site එකට ගිහින් අපේ ප්‍රොමෝ කෝඩ් එක ගහලා අදම ප්ලේ කරන්න පටන් ගන්න. පුත්තෝ ඔය ගේ අතරින් යන දුවපන්කෝ
මචං ඇයි බං ඔය ගේ අස්සට වලින් සම්පූර්ණ වීඩියෝ බලන්න YouTube එකට ගිහිල්ලා කසායි බයි ගොයුම් කියලා සර්ච් කරන්න. ලංකාවෙන් වාර්තා වුණ තවත් භයානක පින්තූරයක් මම ඔයාලට අරගෙන ආවා. 2025 ජනවාරි 30 වෙනිදා සමාජ මාධ්‍යවලට මෙන්න මේ පින්තූරය අප්ලෝඩ් කරන්නේ නාදුරන පුද්ගලයෙක් විසින්. තව දුරටත් මේ පුද්ගලයා කියලා තිබ්බේ මේක මෝෂන් ඩිටෙක්ටිව් කැමරා එකෙන් සටහන් වුණ පින්තූරයක් කියලයි. මේ ඡායාරූපේ පේන්න තියෙන්නේ බස් එකක්. හැබැයි මේ පින්තූරය ගත්ත තැනක් ගැන කිසිම සාක්ෂියක් අපිට හොයාගන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි Facebook කමෙන්ට්ස් වල කියලා තිබ්බ විදිහට මේක එප්පාවල ප්‍රදේශයේ සිද්ධියක් කියලයි. දැන් මේ සිද්ධිය පිටිපස්සෙන් තියෙන භයානක කතාව හේතුවෙන් ගොඩාක් දේවල් අනාවරණය වෙනවා. IPL සීසන් එක පටන් ගත්තා. තරඟ භුක්ති විඳින්න වනෙක්ස් තරම් හොඳ ක්‍රමයක් නම් නැහැ. ඔයාගේ ප්‍රියතම කණ්ඩායම් වලට සහාය වෙන්න වගේම ලකුණු පුරෝකථනය කරලා සජීවී විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට BMW, laptops, iPhones වගේ දේවල් දිනා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ කසායි 9 කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ලොගින් වෙන්න. මෙහෙම කරොත් ඔයාට පළවෙනි ඩිපොසිට් එකේදී රුපියල් 35000ක බෝනස් එකක් ලබා ගන්නත් පුළුවන්. බයෝ එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා එහෙමත් නැත්නම් Google එකේ වනෙක්ස් සයිට් එකට ගිහින් අපේ ප්‍රොමෝ කෝඩ් එක ගහලා අදම ප්ලේ කරන්න පටන් ගන්න. ඩා ගැනීමකි. මේ ෆොටෝ එක හදිස්සියෙම CCTV motion detector එකකින් සටහන් වුණ එකක්. මම මගේ නම මෙතන සඳහන් කරන්නේ නැහැ. හැබැයි මේ බස් එක සම්බන්ධයෙන් අතීත කතාවක් තියෙනවා. මේ සිද්ධිය වෙන්න දවස් කීපයකට කලින් මේ බස් එකෙන් 100 කෙනෙක්ව හප්පගෙන ගිහින් තිබ්බා. කියන විදිහට ඒ මිනිස්සයා ඒ වෙලෙදි බීලා තමයි ඉඳලා තියෙන්නේ. අවාසනාවන්ත විදිහට ඒ 100 එතනම මිය ගිහින් තිබ්බා. මේ පින්තූරේ තියෙන දෙයට මං හිතන්නේ ඒ කතාවේ සම්බන්ධයක් ඇති කියලයි. උපුටා ගැනීම අවසానයි. මේ තියෙන්නේ ඒ පින්තූරේ. ඔයත් ඒක දැක්කද? අර කණ්ණාඩිය පිටිපස්සේ අමුතුම හැඩරුවක් ගන්න මුහුණක් පේන්න තියෙනවා. ඒත් ඇත්තටම ඒ මොකක්ද? ඒක මොකක් හරි පරාවර්තනයේ දෝෂයක්ද? නැත්තම් අස්වාභාවික දෙයක්ද? මේ බස් එකෙන් සිද්ධ වුණ අනතුරට මේ පින්තූරේ සම්බන්ධයක් තියෙනවද? ඒකේ අවසාන තීරණය ගන්න ඕනේ ඔයාම තමයි. යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සම්පූර්ණ වීඩියෝ බලන්න YouTube එකට ගිහිල්ලා කසායි බයි ගොයුම් කියලා සර්ච් කරන්න. මේ ඊළඟ වීඩියෝ සෙට් එක අප්ලෝඩ් වෙන්නේ ස්ලෑමිං ඩෝ කියන YouTube channel එකෙන්. පෝලන්ඩ් වල ඉන්න මේ channel එකේ අයිතිකාරයා කියන විදිහට මේ ගෙදර යක්ෂයෙක්ගෙන් ශාපයට ලක් වෙලා තියෙනවා කියලයි. එයා කියන විදිහට නාදුරන සද්දබද්ද ලයිට්ස් ඔන් ඔෆ් වෙන සිද්ධීන් වගේම අද්භූත විදිහට දොරවල් වැහෙන සිද්ධීන් වෙනවා කියලයි. මෙයාගේ මේ මුල් වීඩියෝ ටික අප්ලෝඩ් කරාට පස්සේ නැනබුම්කරුවෝ කියලා තිබ්බේ එයාලගේ ගෙදර කැමරා සෙටප් කරන්න කියලයි. මේත් එක්කම එයා මේ දේ කරලා බලනවා. හැබැයි මේ කැමරාවල සටහන් වුණ දෙයට නැරඹුම්කරුවන්ට උත්තර නැති වෙලා තිබ්බා. දොර වහලා තියෙන කර්ටන් එක එකපාරටම බිමට වැටෙනවා පේන්න තියෙනවා. හැබැයි මේ channel එකේ පුද්ගලයා කියන විදිහට ගෙදර කවුරුත් හිටියේ නෑ කියලයි. IPL සීසන් එක පටන් ගත්තා. තරඟ භුක්ති විඳින්න වනෙක්ස් තරම් හොඳ ක්‍රමයක් නම් නැහැ. ඔයාගේ ප්‍රියතම කණ්ඩායම් වලට සහාය වෙන්න වගේම ලකුණු පුරෝකථනය කරලා සජීවී විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට BMW, laptops, iPhones වගේ දේවල් දිනා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ කසායි 9 කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ලොගින් වෙන්න. මෙහෙම කරොත් ඔයාට පළවෙනි ඩිපොසිට් එකේදී රුපියල් 35000ක බෝනස් එකක් ලබා ගන්නත් පුළුවන්. බයෝ එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා එහෙමත් නැත්නම් Google එකේ වනෙක්ස් සයිට් එකට ගිහින් අපේ ප්‍රොමෝ කෝඩ් එක ගහලා අදම ප්ලේ කරන්න පටන් ගන්න. හැබැයි මෙයාගේ ගෙදර සෙටප් කරපු එකම කැමරා එක මේක නෙවෙයි. එයා තවත් කැමරා එකක් වෙනම තැනක සෙටප් කරලා තිබ්බා. මේ තියෙන්නේ ඒ කැමරා එකේ රෙකෝඩ් වුණ ෆුටේජ් එක.
මේ අවසාන වීඩියෝ එකේ channel එකේ අයිතිකාරයා දවස් කීපයක දුර ගමනක් ගිහින් එනවා. මෙහෙම එද්දි එයාට මෙන්න මෙහෙම දෙයකට මුහුණ දෙන්න වෙනවා. Zamykam tu coś, żeby zrobić miejsce. O. A dalej nie jest lepiej. එයා ගෙදරට එනවත් එක්ක දකින්නේ එයාගේ මුළු ගෙදරම හැඩි කරලා තියෙන විදිහයි. හැබැයි එයා කියන්නේ හොරෙක් පැන්න කිසිම සාක්ෂියක් පේන්න නැහැ කියලයි. ගෙදර තිබ්බ කිසිම වටිනා දෙයක් හොරකම් කරලා නැහැ කියලත් එයා කියලා තිබ්බා. හැබැයි එක නැරඹුම්කරුවෙක් මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා. මේක බොරුවක් නම් මොන මෝඩයද තමන්ගේ මුළු ගේමින් කම්පියුටර් එකම විසික් කරලා දාන්නේ. මේ වගේ වීඩියෝ එකක් හදන්න හිතාගෙන. අවසාන තීරණේ ඔයාටම බාරයි. ලංකාවේ පැය 7ක් විතරක් එළිය වැටෙන අමුතුම ගමකින් මට භයානක ඊමේල් වගේක් එනවා. ඒ ඊමේල් වල කියලා තියෙන්නේ පිටසක්වල ජීවීන් සම්බන්ධ සාක්ෂි මේ ගමේ තියෙනවා කියලයි. කලින් එපිසෝඩ් එකේදී මම මෙතන සංචාරය කරා. නාඳුරන අසාමාන්‍ය සිද්ධීන් ගොඩකට මට මුහුණ දෙන්න වුණා. මොකක් හරි දෙයක් මගේ පිටිපස්සෙන් පන්නන්න ගත්තා. මම මේ මහා කැලෑව මැද අතරමං වුණා. ආරක්ෂාවට කිසිම දෙයක් නැතුව මම ගොඩක් අසරණ වුණා. මොකක්ම හරි දෙයක් මගේ පස්සෙන් පන්නන්න ගත්තා. අනතුරක් වගේ දැනුන නිසා මම ඔළුව හැරිච්ච අතේ දුවගෙන ගියා. ඒත් මේ කිසිම දෙයක් ඉවරයක් වුණේ නැහැ. මේ වීඩියෝ එකේ සමහරක් අයට නුසුදුසු තිගැස්සෙන සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න. අනේ ගයිස් මං කැලේ ඇතුළට ටිකක් දුවගෙන ආවා. ගයිස් මම කැලේ ඇතුළට ටිකක් දුවගෙන ආවා. ඒත් මට මෙහෙම මේ කැලේ ඇතුලේ සර්වයිව් වෙන්න බෑ. අවශ්‍ය කරන ඔක්කොම බඩු මේ පැත්තේවත් නැහැ. මට ඕනේ කරන දේවල්වත් මං අරන් ඇවිල්ලා නැහැ. මගේ බෑග් පැක් එක මං හොයා ගන්න ඕනේ. ගයිස් මම කැලේ ඇතුළට දුවගෙන ආවා. මට තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්න කියලා. මට ඕනේ කරන බඩු ටිකක්වත් අර ගෙදරින් අරන් එන්න බැරි වුණානේ. මම මොකද කරන්නේ? මං ආයේ එහාට ගිහිල්ලා ඒක අරගෙන එනවද? අනේ මට තේරෙන්නේ නෑනේ. අර දේ ආයෙත් මගේ පස්සෙන් එයිද? මොකක්ද කරන්නේ? මට හිතෙනවා මං ගිහිල්ලා ඕනේ කරන දේවල් ටිකක් අරන් ආවොත් හොඳයි කියලා. මොකද මම දැක්කා සත්‍යයක් යවුණානේ. සත්තුද කොහෙද? අමු කැලෑවක් මැද ඉතින් සත්තු නැත්තම් බැරිය. ගයිස් මම දැන් හිතන්නේ කවුද ඔතන? සතෙක්ද කොහෙද? කැලේ සත්තු ඉන්නවා. මට මෙහෙම යන්න බෑ. මම අර ගේ ඇතුළට ගිහිල්ලා ඕනේ කරන බඩු ටිකක් අරන් එනවා. මොකද මම දැක්කා ඒකේ අපිට ඕනේ කරන ගොඩක් දේවල් තිබ්බා. කෙරොසින් ඔයිල් බොටල් එකකුත් තිබ්බා. මොකෙක් හරි දුවනවා මේ පැත්තෙන්. ගයිස් මම දැන් මේ ආයෙ අර ගෙදර හොයාගෙන යනවා මේ පැත්තට. මට කරන්න දෙයක් නැහැ. මට ඕනේ කරන බඩු ටිකක් මම අරන් එන්න ඕනේ කොහොම හරි කරලා. ඉතින් පොඩි ටයිම් එකකින් ඒ ටික අරගෙන මම එළියට යනවා. මට අඩුම තරමේ ගිනි ගොඩක්වත් ගහගන්න මගේ අතේ කිසිම අයිටම් එකක් නැහැ. මම දන්නේ මොනවා වේද කියලා. මම කැම එක ඔෆ් කරනවා. ගයිස් මම දැන් ආපහු අර ගෙදර හොයාගෙන යනවා. මට ඕනේ කරන බඩු ටිකක් මට අරන් එන්න වෙනවා. මම දන්නේ මම මේ කරන්න යන්නේ හොඳ දෙයක්ද කියලාවත්. මම දන්නේ මම මේ කරන්න යන්නේ හොඳ දෙයක් කියලාවත්. ඒත්
මට වෙන ඔප්ෂන් එකක් නැහැ. මට මෙතනින් එළියට යන්න කලින් මට ඕනේ කරන දේවල් ටික ලෑස්ති කරගන්න වෙනවා. මං කලින් කැම් එක ඔෆ් කරා බැටරි සේව් කරගන්න ඕනේ හින්දා. ඉක්මනින් අනේ ඉක්මනින් ඉරපා යන්න. අපි මට තේරෙන්නේ නෑ guys. අමුතු සත්‍යයක් එනවනේ අහසින්. එයාප්ලේන් එක මේ වගේ තැනක ඒකේ සත්‍ය හරි අමුතුයිනේ. The fuck is that? වෙන්න බෑ. අනේ මම හිතන දෙයක් නම් වෙන්න එපා. ආයි කැලේ පැත්තෙන්වත් සත්‍යයක් ආවේ නෑනේ. අමුතු එයාප්ලේන් සවුන්ඩ් එකක් ආවා guys. guys මම ගිය අතරට ආවා කොහමද ටික වෙලාවක් හිටියා. හැමදේම සයිලන්ට් වුණා. දැන් බල්ලු බුරුනවා විතරක් ඇහෙනවා. අර පූසත් ආගිය අතක් නැහැ. ඌ හිටියේ මේක ඇතුලේ. බල්ලු බුරනවා ඇහෙනවා. මම දැන් මේ ලෑස්ති උනේ මේ ඕනිම කරන භාණ්ඩයක් හම්බුණා. කෙරොසින් ඔයිල්, භූමි තෙල්. ඩෙෆිනිට්ලි මට මේක ඕන වෙනවා. අඩුම තරමේ පන්දමක්වත් පත්තු කරගන්න මං ගාව කිසිම දෙයක් නැහැ guys. අර කැලේ ඇතුලේ සත්තු ඉන්නවා. මං කොහොමද මෙතනින් එළියට යන්නේ? මට මේ ගිය ඇතුලේ එළි වෙනකන් ඉන්න විදියකුත් නැහැ. මම මේක ලෑස්ති කරගන්න එතකන් මේ වගේ තෙල් තියෙනවා. මේ ඔක්කොම එකකට කලෙක්ට් කරගෙන මම තාම කිසිම සද්දයක් නැහැ guys. මට තේරෙන්නේ නැහැ. මේක මට ඕන වෙයි. හරිද කැලක් ඕනේ. The fuck. ගයිස් මට පන්දමක් හදාගන්න බැලුවේ මොකද ටෝච් එක ඉවර වුණොත් මට වෙන කරන්න දෙයක් නැහැ. මට මං හිතුවේ රෑ ආපහු ඇවිල්ලා මං ඒක අරගන්නවා කියලා. මට තේරෙන්නේ. සම්පූර්ණ වීඩියෝ බලන්න YouTube එකට ගිහිල්ලා කසායි බයි ගොයුම් කියලා සර්ච් කරන්න. ටයිලර් කියන මේ පුද්ගලයා සුපර් මාකට් එකක අවුරුදු ගාණක් වැඩ කරපු කෙනෙක්. එයා කියන විදිහට උදේ 9:02ට විතර ස්ටාෆ් එක මෙන්න මේ වගේ දේවල් දකිනවා කියලා. ඔයත් හොඳට S2 ඇරලා බලන්න. Freezers better not rest. Is there a light? Is there a light in here? And there's nothing in here. There's nothing, nobody, anything. It's just open. ටයිලර් කියන විදිහට හැමදාම උදේ 9:02 වෙද්දි මේ දොර අද්භූත විදිහට තනියම ඇරෙන්න පටන් ගන්නවලු. මේක දිනපතා වෙන සිද්ධියක් හින්දා මෙයා ඇතුළට ගිහිල්ලා බැලුවට ඒක ඇතුලේ කවුරුත් ඉන්නේ නැහැලු. මේ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට දැම්මට පස්සේ එමලි කියලා කාන්තාවක් සඳහන් කරලා තිබුණු විදිහට එයත් කලින් මේ කඩේ මේ විදිහටම වැඩ කරා කියන එකයි. ඒ භයානක සිද්ධිය එදත් අදත් වෙනවා කියන එක එයා කමෙන්ට්ස් වල දාලා තිබුණා. මේ සිද්ධිය අදටත් උදේ 9:02 වෙද්දි තවමත් සිද්ධ වෙනවා කියලා ටයිලර් සඳහන් කරලා තියෙනවා. මේ භයානක සිද්ධිය ගැන එයාලා තවදුරටත් හොයලා බලද්දි එයාලට දැනගන්න හම්බ වෙලා තියෙන දේ තමයි මේ ග්‍රොසරි කඩේ
පටන් ගත්ත මුල්ම කාලේ මේ ෆ්‍රීසර් එක ඇතුලේ මිනිස්සෙක් හිර වෙලා නැති වෙලා තියෙනවලු. මේ සිද්ධියෙන් පස්සේ ටයිලර් කියලා තියෙන්නේ සමහරක් විට මේ හයියෙන් දොරට තට්ටු කරන්නේ ඒ වගේම දොර හයියෙන් අරින්නෙත් එදා මේ ෆ්‍රීසර් එක ඇතුලේ හිර වෙලා මැරිච්ච මිනිස්සයාගේ ආත්මය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ මිනිස්සයා ඇතුලේ කෑ ගහලා විලාප දෙන සද්ද වගේ දේවලුත් මෙතන ඇහෙන්න පටන් අරන් තියෙනවා කියලා ටයිලර් සඳහන් කරලා තියෙනවා.